නම්බර් සිස්ටම් වල අපිට නම්බර් සිස්ටම් 4ක් තියෙනවා. ඒ 4 ගැන තමයි කතා කරන්නේ. ඒකේ පළවෙනි නම්බර් සිස්ටම් එක තමයි ද්විමේය සංඛ්‍යා, බයිනරි නම්බර් සිස්ටම්, අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය, ඔක්ටල් නම්බර් සිස්ටම්, දශමය සංඛ්‍යා පද්ධතිය, ඩෙසිමල් නම්බර් සිස්ටම්, ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය, හෙක්සාඩෙසිමල් නම්බර් සිස්ටම්. එතකොට පුතේ මේ ද්වි කියුවහම අපිට 2යි කියන අගය කියවෙනවනේ. එතකොට ඒකේ පාදය තමයි 2යි. ඒකේ සංකේත මේ පාදයට සමාන සංකේත සංඛ්‍යාවක් තියෙනවා. එතකොට සංකේත තමයි 0 සහ 1. ඊගාවට අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය ඔක්ටල් නම්බර් සිස්ටම්. ඒකේ පාදය 8. එතකොට සංකේතයක් තියෙනවා පාදයට සමාන 0 ඉඳලා 7 දක්වා. ඊට පස්සේ දශමය සංඛ්‍යා පද්ධතිය ඩෙසිමල් නම්බර් සිස්ටම්. ඒකෙදි පාදය 10 0 ඉඳලා 9 වෙනකන් සංකේත භාවිතා කරනවා. ඊගාව නම්බර් සිස්ටම් එක හෙක්සාඩෙසිමල් නම්බර් සිස්ටම් එහෙම නැත්නම් ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. ඒකෙදි පාදය 16 සංකේත පාවිච්චි කරනවා 16ක් 0 ඉඳලා 9ටයි 10ට අපි පාවිච්චි කරන්නේ A 11ට B 12ට C 13ට D 14ට E 15ට F විදිහට තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේක සාරාංශයක් විදිහට මේ කොටස මතක තියාගන්න. ඊගාවට අපිට සිද්ධ වෙනවා මේ එක එක සංඛ්‍යා පද්ධතිය තවත් සංඛ්‍යා පද්ධති වලට කොහොමද කන්වර්ට් කරන්නේ පරිවර්තනය කරන්නේ කියලා ඉගෙන ගන්න.